හලෝ කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද ඔන්න දෝනිගේ යාළුවෝ එන දවස. මම ඒගොල්ලන්ට කන්න හදපු දේවල් තමයි ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න යන්නේ. කොහොමද? ඔන්න එක්කෙනෙක් ආවා දෝනිගේ යාළුවෝ. මෙන්න ආවේ දෙවෙනි යාළුවා. එයාව පිළිගන්න නම් අපේ කුකිත් ගිහින් ඉන්නවා. බලන්නකෝ කුකී කරන දේවල්. You look very foreign. You do. You already have. Hi. දෝනිගේ තුන්වෙනි යාළුවා පිළිගත්තේ නම් අපි කුකී පේනවද කුකී යාගේ පිටිපස්සෙන් ඉඳගෙන හපනවා. Well, what's this? Butterfly spectacular. Not butterfly stick. Oh my god. Obviously. Why? Wait, I didn't know. I was just joking. I'm just saying, personality. මට ආසයි හිතුණා පොඩ්ඩක් ඒගොල්ලන්ගේ කතාවත් රෙකෝඩ් කරගන්න. ඉතින් මම ඒගොල්ලන්ට දවල්ට ගන්න පීසා ඕඩර් කරා. මට කලින් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. කාලේ වුණාට පස්සේ තමයි මතක් වුණේ. හවස ස්නැක්ස් වලට දෝනි කිව්වා එයාට ලාවා කේක් හරි ගසලා දෙන්න කියලා. ඉතින් මම ලෑස්ති වෙන්නේ ලාවා කේක් ටික හදාගන්න දැන්. ලාවා කේක් නම් එක එක විදිහට හදනවා. ඉතින් මේ මම හදන්නේ මගේ විදිහට. මම මෙතන ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 180ක් අරගත්තා. ඒක මෙන්න මේ විදිහට පොඩිවට කපා ගන්න ඕනේ. නැත්නම් ග්‍රේටරින් ගා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට කැමති විදිහකට ලොකු කෑලි කපා ගත්තොත් අර පොඩ්ඩක් දිය වෙන්න පරක්කු වෙන එක තමයි තියෙන්නේ. මේ විදිහට කපාගෙන කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මම ඒක මේ විදිහට ප්ලේට් එකකට දාගෙන ඊළඟට බටර් ටික මෙෂර් කරගන්නවා. බටර් හෝ මාගරින් කැමති දෙයක් ගන්න පුළුවන්. මම මෙතන බටර් ග්‍රෑම් 100ක් තමයි ගත්තේ. දැන් මම මේ දෙක එකට කරගන්නවා. ඊළඟට මම ඩබල් බොයිල් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. කලින් මම වතුර එකක් රත් වෙන්න තියලා තිබ්බා. ඊළඟට මේ විදිහට ඩබල් බොයිල් කරගන්නවා. මෙන්න මේ ගානට ආවම හරි. වෙනම බෝල් එකක් අරගෙන ඒකට බිත්තර කඩලා දාගන්නවා. බිත්තර දෙකක්. ඔයගලන්ට බිත්තර ෂුවර් නැත්නම් වෙන වෙනම කඩලා දාගන්න. මම අලුත් බිත්තර නිසා එකටම දාගත්තා. ඊළඟට මම මේකට සීනි මේ සැඳි 4ක් එකතු කරගන්නවා. ඊළඟට ඒකටම කිරි මිලිලීටර 100කුත් එකතු කරගෙන මේ වගේ හොඳට මික්ස් කරගන්නවා. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා පිටි මේස හැඳි 4ක් ගත්තා මම. ඒකටම බේකින් පවුඩර් තේ හැඳකුත් එකතු කරගෙන මෙන්න මේ විදිහට හලා ගන්නවා ඒ බෝල් එකටම. ඊළඟට හොඳට මික්ස් කරගන්න තියෙන්නේ. මේක හොඳට මික්ස් වුණා මේකට වැනිලා තේ හැඳක් එකතු කරගත්තා. දැන් ඊළඟට කලින් මෙල්ට් කරලා තියාගත්ත චොක්ලට් මිශ්‍රණයට මේ පිටි මිශ්‍රණය එකතු කරලා මෙන්න මේ විදිහට හොඳටම කලවම් කරගන්න ඕනේ විස්ක් එකකින්. මම කලින් බටර් තවරලා ලෑස්ති කරගත්ත කප් කේක් භාජන ටිකට මෙන්න මේ විදිහට චොක්ලට් මිශ්‍රණය දාගන්නවා. මම මේ චොක්ලට් ලාවා කේක් හදන්නේ එයා ෆ්‍රයි එකේ. එක පාරකට 5ක් තියලා හදා ගන්න පුළුවන්. මම ලෑස්ති වෙන්න ඕන පළවෙනි බැච් එක දාගන්න. මම සෙන්ටිග්‍රේඩ් 200ට විනාඩි 5ක් තමයි දාගත්තේ. මේ ලාවා කේක් ටික අයින් කරගන්න අතරේ ඊළඟට මම අනිත් ටිකත් ලෑස්ති කරලා තිබ්බා. ඒ ටිකත් එයා ෆ්‍රයි එකට දාගත්තා. මම ඒව නම් වීඩියෝ කරගත්තේ නෑ. මම මේ 5 විතරයි ඔයගලන්ට ගත්තේ. ඊළඟට මම ඔයගලන්ට පෙන්නන්නම් මේක දැන් තියෙන විදිහ. මේක හරි සොෆ්ට් එකට හරිම රසට තිබුණා. මේ ලාවා කේක් එක තාම රස්නේ. ඒක නිසා ඇතුලේ දියර ගතිය ටිකක් වැඩි වගේ. හැබැයි මේක ටිකක් නිමෙනකොට මේක හරිම ගානට එනවා. ඔයගලන්ට පේනවා මේක දුම් දානවා. කන්නත් ටිකක් අමාරුයි. ඉතින් කවුරු හරි කෙනෙක් තව මීට වඩා ටිකක් ඝනකමට ඕන නම් ඇතුලේ චොක්ලට් මිශ්‍රණය තව ටිකක් තියලා ගන්න පුළුවන්. මේ නම් දෝනිගේ ෆේවරිට්ම ෆුඩ් එක මේක shepherd pie එහෙම නැත්නම් cottage pie කියනවා. එයා පොඩි කාලේ ඉඳලම බත් කන්න එච්චර කැමැත්තක් නැහැ. ඒක නිසා එයා වැඩිපුරම කෑවේ මේ shepherd pie එක තමයි. ඉතින් මේ පාර එයා ලංකාවට ආවට පස්සේ කිව්වා මට
යට shepherd pie කන්න ආසයි කියලා හරි ගස්සලා දෙන්න කියලා. මේක ඇත්තටම කලින් දවසේ හදලා ඉතුරු වෙච්ච ටික තමයි මම අද හදන්නේ. මොකද යාගේ යාළුවෝ දෙන්නෙක් ගියා. තව එක යාළුවෙක් ඉන්නවා. ඉතින් දෝනිට ඒ යාළුවට තමයි අද රැට මම මේ shepherd pie දෙක හදන්නේ. මම කලින් shepherd pie හදපු වීඩියෝ එකක් තියෙනවා. ඒකේ link එක මම පල්ලෙහෙන් දාන්නම්. ඕන කෙනෙකුට බලන්න පුළුවන්. මම මේකට පාවිච්චි කරේ අඹරපු හරක් මස් ඊළඟට කැරට් පොඩිවට කපලා දැම්මා. ඊළඟට ටින් ටොමැටෝ දාලා තමයි මම හදාගත්තේ සෝස් එක. ඒකට මෑෂ් පොටේටෝ එක හදලා ඒක උඩින් දාලා ඊළඟට මම මොස්ටරෙලා චීස් ටිකක් මේ විදිහට උඩින් දා ගන්නවා. චීස් වැඩියෙන් දාන තරම රස හොඳයි. මේ වෙනකොට වෙලාව හවස 6ට විතර ඇති. ගර්ල්ස්ලා කිව්වා ඒගොල්ලන් තව ටිකක් රැ වෙලා තමයි ඩින එක ගන්න කියලා. දෙන්න උඩට වෙලා ඉතින් ඒගොල්ලන්ගේ ආගිය තොරතුරු කතා කර කර ඉන්නවා. මන්ට හිතුණා ඒ අතරේ මම චිකන් එකක් ගෙල්ලා තිබ්බා. මොකද හෙට එයාට පීටර් බ්‍රෙඩ් කන්න චිකන් ඕනි කිව්වා. බ්‍රෙස්ට් එකෙන් හදලා දෙන්න කිව්වා. ඊට පස්සේ මම හිතුවා මේගොල්ලන් කැමරට එන්නකම් චිකන් එක ලෑස්ති කර ගන්නවා කියලා. මම සාමාන්‍යයෙන් ගන්නේ සුපර් මාකට් එකේ චිකන් තමයි. එලියන් චිකන් ගන්නෙම නැහැ. මොකද මට හිතෙනවා සුපර් මාකට් වල චිකන් ප්‍රමිති ගතයි කියලා. ඒකයි මම එහෙම ගන්නෙ. ස්කින් එක තියෙන චිකන් එක තමයි මම වැඩිපුරම ගේන්නේ. මොකද රෝස්ටිං කරනකොට ස්කින් එකත් එක තමයි කරන්න ඕනේ. මම උයන්නම කියලා චිකන් ගේන්නේ නැහැ. රෝස්ටිං වලට අරගෙන ඉතුරු කොටස තමයි එක්ක උයන්න එක්ක සුප් හදන්න එහෙම ගන්න. ඒක නිසා මම හැම වෙලාවෙම ගේන්නේ ස්කින් එක තියෙන චිකන් එක තමයි. මට ඕන නම් ඒක අයින් කරගන්නත් පුළුවන්. මොකද මගේ සත්තු ඉන්නවනේ ඒගොල්ලන්ට කැමරට දාන්නත් පුළුවන්. ඒක නිසා මම ස්කින් එක තියෙන චිකන් එක තමයි ගොඩ වෙලාවට ගේන්නේ. මට මේ චිකන් එකේ වැදගත්ම කොටස බ්‍රෙස්ට් එක තමයි. මොකද පීටර් බ්‍රෙඩ් වලට ගන්න. මම ලෙග්ස් දෙකත් වෙනම කපලා අයින් කරගත්තා. ඊළඟට තමයි මම බ්‍රෙස්ට් එක ගන්නෙ. මම හැම වෙලාවෙම බ්‍රෙස්ට් එක අයින් කරනකොට කට්ටෙත් කොටසක් තියලා තමයි බ්‍රෙස්ට් එක අයින් කරගන්නේ. මොකද සුප් වලට හරි ඒ කෑල්ල උයන්න හරි ගන්න පුළුවන්. ඒකේ මස් කොටසක් ඉතුරුනහම සම්පූර්ණයෙන්ම අපි බ්‍රෙස්ට් එක අයින් කරොත් එහෙම ඒ කට්ටෙන් අපිට වැඩක් නැතුව යනවා. ඒක නිසා මම බ්‍රෙස්ට් එක කපන විදිය මීට කලිනුත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මම චිකන් උයන කොටත් ගොඩක් වෙලාවට බ්‍රෙස්ට් කොටස් පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඇත්තටම රස තියෙන්නේ කකුල් වල මේ තමා. අර බ්‍රෙස්ට් එක උනත් මස් අඩුවෙන් ගත්තොත් තමා කට්ටත් එක රස තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මම බ්‍රෙස්ට් එක වෙන් කරගෙන අනික් කෑලි දෙක මම වෙනම කපා ගත්තා. සුප් වලට හරි මේ උයන්න හරි ගන්නම් කියලා පස්සේ ඒකවත් කපලා වෙන් කරලා මං වෙනම පෝෂන්ස් හදලා ෆ්‍රිජ් එකට දාගත්තා. මං කපාගත්ත ලෙග්ස් දෙක තමයි මැරිනේට් කරගන්නේ දැන්. ගම් මිරිස්, ලුණු, මිරිස් කුඩු, ඔලිව් ඔයිල්, සෝයා සෝස් තමයි මම එකතු කරගත්තේ. මේක හොඳට අනා ගන්න ඕනේ. එතකොට අර මස් එක ඇතුළට හොඳට ඒ ස්පයිසස් ගිහිල්ලා හොඳට උරා ගන්නවා. චිකන් එකේ වැඩේ කරන අතරේ මම එක shepherd pie එකක් එයා ෆ්‍රයි එකට දාගත්තා. දැන් එන්නේ ඒක ඉවරයි. ඊළඟ එක තමයි මම දාගන්නේ. මම අංශක 180 ටෙම්පරේචර් එකට විනාඩි 10ක් වගේ තමයි දැම්මේ. මේ බෝල්ස් උත් පොඩි අන්තික එයා ෆ්‍රයි එක ඉක්මනට කුක් වෙන නිසා ගොඩ වෙලාවක් තියන්න ඕනේ. සාමාන්‍යයෙන් oven එකට දැම්මනම් විනාඩි 30ක් 35ක් වගේ තියෙන්න ඕනේ. දැන් වෙලාව 7:00ට විතර ඇති. ඉතින් ගර්ල්ස්ලා කිව්වා ඒගොල්ලන්ට කන්න ඕනේ කියලා. මම මේකට තව සැලඩ් එකක් හැදුවා. ඇත්තටම මට ඒක වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මේකත් එක්ක සැලඩ් එකක් තමයි ඒගොල්ලන් ඩිනර් එකට ගත්තේ. දැන් මම ඔයගලන්ට පෙන්නන්නම් මේක කොහොමද තියෙන්නේ කියලා. උඩ හොඳටම ක්‍රිස්පි ගතියට තියෙනවා මොස්ටරෙලා චීස් දාපු නිසා. මේ පේනවාද උඩට ගන්නකොට හොඳට ඇදෙන ගතිය තියෙනවා. ඉතින් චීස් වැඩිපුර දාපුවම හොඳ රසයක් තියෙනවා. මේකේ හැම පෝෂ්‍ය පදාර්ථයක්ම අඩංගු වෙනවා. මම ඒකයි දුවට පොඩි කාලේ බත් වෙනුවට මේ වගේ දේවල් දුන්නේ. ඉතින් එයාට සමබල ආහාරයකට මේක හොඳටම ගැලපුණා. ඕගොල්ලන්ගේ දරුවෝ ඉන්නවනම් පොඩි අය කන්නේ ඇති අයට මේ වගේ එකක් දෙන්න හරිම පෝෂණීයයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවස මගේ ගෙවුනේ. ඉතින් අදත් මම හිතනවා ඔයගොල්ලන් මගේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් ගත්තා නම් මාව subscribe කරන්න, comment කරන්න, like කරන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඔයගොල්ලන් හමුවනට එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්න. ඔයගලන්ට සුබ දවසක්.